ඔබේ ව්‍යාපාරයේ දියුණුව අඩුද? ඔබේ දියුණුව ප්‍රමාදද? කරන දේවල් හරියන්නේ නැද්ද? බාධා තීරවද? විදේශගත වෙන්න අවශ්‍යද? ඒ සාර්ථක නැද්ද? නඩුහබ වලින් හෙම්බත් වෙලාද? විවිධ කරදර බාධක තියනවද? ග්‍රහ දෝෂ තියනවද? මේ සියල්ල සමනය කරගන්න මහරජ තරංගිනී තෛලයේ ඔබට දිය හැකියි. ඔබේ හැම ප්‍රශ්නයක්ම නිදහස් කරගන්න, සතුටින් යුතුව ජීවත් වෙන්න, හැමතැනම මුල් තැන ලබාගෙන කටයුතු කරන්න මෙම තෙල පැලඳීමට අප විමසන්න. ආචාර්ය එම් බණ්ඩාර මහතා 071 40 57 911. අද අප කතා කරන්න යන්නේ මහරජ තරංගිනී තෛලය. රාජ මහා මාත්‍යවරුන් පවා වසඟ කරගන්න පුළුවන්, සතුරන් දනගස්සන්න පුළුවන් බලයක් තියෙන තෙලක් ගැන ඔබ අහලා තියෙනවද? හැබැයි මේ තෙල හදන එක ලේසි නෑ. මේකේ අන්තිම මොහොතේ පොඩි හරි වැරද්දක් වුණොත් මේක කරන කෙනාට පිස්සු හැදෙන්න පවා පුළුවන්. අද අපි කතා කරන්නේ গুপ্ত විද්‍යාවේ බලගතුම තෛලයේ ලෙස සැලකෙන මහරජ තරංගිනී තෛලය ගැන. මේ තෙල හදන්න ගන්න අමුද්‍රව්‍ය ලේසියෙන් හොයාගන්න බෑ. ඒ අතරින් විශේෂම දේ තමයි කංගවේනා අං. කංගවේනා කියන්නේ ඇත්තටම හිටපු සතෙක්ද නැත්නම් මනස්කල්පිත සතෙක්ද කියන එක ගැන අදටත් වාද විවාද තියෙනවා. හැබැයි පාරම්පරික වෙදකමේ සහ গুপ্ত විද්‍යාවේ මේ අං අඳුරගන්න ක්‍රමයක් තියෙනවා. පරණාය කියන විදිහට කංගවේනා අං කැල්ලක් උරාචි කරලා ඇඟිල්ලක ගාගෙන ඒ ඇඟිල්ල ගින්දරට ඇල්ලුවාම පිච්චෙන්නේ නැත්තම් ඒක තමයි නියම කංගවේනා අං. මේක කොච්චර දුරට ඇත්තද කියලා අපිට කියන්න අමාරු වුණත් වට්ටෝරුවේ තියෙන්නේ මේ විදියට. මේ තෙල හිඳින්නේ නිකම් කුස්සියක නෙවෙයි. උඩුවියන් බැඳලා පාවාඩ දාලා සුදු රෙදි වලින් සරසපු පිරිසිදු භූමියක තමයි මේක කරන්න ඕන. විශේෂම දේ තමයි මේකට යකඩ භාජන, වැටි භාජන ගන්නේ නැහැ. රිදී, තඹ හෝ රත්තරන් භාජන තමයි පාවිච්චි කරන්නේ. ඒ වගේම තමයි මේකට ගන්න තැඹිලි තෙල්. මේ රන් තැඹිලි තෙල් හිඳින්න ඕන දවල් කාලේ ඉපදුණු කෙනෙක් විතරයි. ඒ කියන්නේ ඉර පායලා ඉර බහින්න කලින් ඉපදුණු කෙනෙක්. තැඹිලි ගෙඩිය කඩද්දි උනත් ගෙඩිය බිම වදින්න බෑ. ගහට වැඳුම් පිදුම් කරලා තමයි ගෙඩි කඩන්නේ. පොල් ගහන්නෙත් හිරමනේ නෙමෙයි, ලීපතුරකින්. මේ තෙලට ගන්න දේවල් ලිස්ට් එක දැක්කම මේක රාජ තෛලයක් කියන්නේ ඇයි කියලා තේරෙනවා. ඇහැල පොතු, කරඳ, සෙවන්දරා වගේ බෙහෙත් වර්ග වගේම රත්තරන්, රිදී, මුතු, ගෝරෝචන වගේ මහා වටිනා දේවල් මේකට එකතු කරනවා. මේ හැමදේම ශාස්ත්‍රානුකූලව අඹරලා එලකිරි සහ ගිතෙල් එක්ක තමයි පදම් කරන්නේ. මේ තෙල හිඳින එක නෙමෙයි අමාරුම වැඩේ. මේක ජීවම් කරන එක. තරංගිනී දේවියගේ බැල්ම මේ තෙලට වැටෙනකන් සති ගණන්, මාස ගණන් මතුරන්න ඕන. පරණ කතා තියෙනවා මේ දේවතා දිෂ්ටිය වැටෙන මොහොතේ මතුරන ඇදුරාට සිහිය විකල් වෙන්න පුළුවන් කියලා. ඒ නිසා අනිවාර්යෙන්ම දක්ෂ ඇදුරන් දෙන්නෙක් මේ වැඩේට ඉන්න ඕන. එක්කෙනෙක්ට පිස්සු හැදුනොත් අනිත් කෙනා තමයි එයාව බේරගන්න ඕන. සමහර වෙලාවට මතුරන ඇදුරා කෑ ගහගෙන දූපු අවස්ථා පවා ඉතිහාසයේ වාර්තා වෙලා තියෙනවා. ඉතින් මෙච්චර අමාරුවෙන් හදාගන්නා රජ තරංගිනී තෛලය දාන්නේ රත්තරන් හෝ රිදී මංජුසාවක විතරයි. මේක ළඟ තියෙන කෙනෙක්ට රාජ උදහසක් වදින්නේ නැහැ, හැමෝම වසඟ වෙනවා කියලා තමයි කියන්නේ. කොහොම වුණත් මේක නිකම්ම අත්හදා බලන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේ ගැන නිවැරදි ගුරු උපදේශ නැතුව කරන්න ගියොත් ලොකු අනතුරක් වෙන්න පුළුවන්. গুপ্ত විද්‍යාවේ මේ වගේ රහස් ගැන තවත් දැනගන්න කැමති නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා.